Hello guys, ඉතින් හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් අලුතෙන්ම වීඩියෝ එකකින් සම්බන්ධ වෙනවා මම ඔයාලත් එක්ක. අදත් කරන්නේ අපි Termux එක ගැනම තමයි වීඩියෝ එක කරන්නේ. Termux hacking ගැන. ඉතින් අපිට දැන් Termux hacking ඉගෙන ගන්න කලින් මුලින්ම මේ Termux එක අපි හදාගෙන ඉන්න බෑ. ඉතින් අපිට ඒකට පුළුවන් පොඩි වැඩ කැලි ටිකක් දාලා ඩිසයින් ටිකක් දාලා Termux එක හදාගන්න. ඇත්තටම අද කරන දෙයට වෙනම අපිට තියෙනවා يعني GitHub එකේ වෙනම ෆයිල්ස් තියෙනවා. ඒ වුණාට මම හදාගත්ත එකක් තමයි මම ඔයාලට දෙන්නේ. ඔයාලට ඒක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. ඔයාලට වෙනම ෆයිල් ටිකකුත් ඒ කියන්නේ වෙනම මෙතන බැනර් එකක් තමයි අපි දාන්න දන්නේ. වෙනම බැනර් එකක්. ඒ වගේ දේවල් දාගන්න හැටි මම ඔයාලට පෙන්නන්නම්. හරි. මුලින්ම ඔයාලා ඒකට අවශ්‍ය කරන පැකේජ් අනම්මනම් ටික ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒක කරන්න කලින් PKG අප්ඩේට් ගහලා ඒක අප්ඩේට් කරගන්න මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා. ඒක බලලා නැත්නම් අනිවාර්යෙන් ඒක බලලා ඉන්න මේ Termux ඉන්ස්ටෝල් කරන්න හැටි ඒකෙත් තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන PKG අප්ඩේට් කියන එක ගහන්න ඔයාලා. ඊට පස්සේ මම ඒවා පෙන්වන්න යන්නේ නැහැ. කලින් වීඩියෝ එක බලලා ඉන්න. පෙන්වන්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔයාලා ගහන්න ඕන අනිවාර්යයෙන්ම මෙතන PKG install python කියලා. PKG install python. අද python කියලා ගහන්න. ඒක ගාලා එන්ටර් කරගෙන Python install කරගන්න. ඊට පස්සේ අපිට ඕන පැකේජ් එක තමයි nano file එක. nano පැකේජ් එක. Python පැකේජ් එක ගැන මම කලින් කිව්වනේ Python එකෙන් තමයි මේක නිකන් Python program ඔක්කොම ටික රන් කරන්න පුළුවන් Python එකේ. හරිද? ඒක කලින් වීඩියෝ එකේදී මම පෙන්නනවා. කිව්වා. ඒක නිසා ඒක දැන් මම අද කියන්න යන්නේ නැහැ. අද nano පැකේජ් එක ගැන මම කියලා දෙන්නම්. nano පැකේජ් එකෙන් වෙන්නේ අපිට පුළුවන් Python script එකක් ලියා ගන්න. හරිද? ඔයාලා nano පැකේජ් එක install කරගත්තට පස්සේ install කරගෙන අනිවාර්යෙන් ඉන්ස්ටෝල් වෙනකම් ඉන්නේ ඉන්ස්ටෝල් වෙලාද නැද්ද කියලා අවසානට අඳුර ගන්න පුළුවන් මෙන්න මෙතන ඩොලර් මාක් එකේ. හරිද? නැත්තම් මොන හරි error එකක් එනවා. හරි. අපිට පුළුවන් එතකොට nano නෙමෙයි nano ex example කියන්නේ ex ගන්න .py python කියමුකෝ enter දීපුවට මෙන්න මේ වගේ තැනකට එනවා. අපි මෙතන ගහනවා මොන හරි කියන python වල තියෙන print එක කියමුකෝ print. හරිද? දැක්කද නිල් පාට වුණා? ඒ නිල් පාට උනේ දැන් print කියලා එකක් නැහැ. print කියලා එකක් තමයි තියෙන්නේ. නිල් පාට උනේ ඒ හරියට වචනේ ගහවනවා. හරිද? හරි. අපි මේක දැන් save කරගමු. save කරගන්න මෙන්න මෙතන control එකයි x අකුර එවුවට පස්සේ save modified buffer කියලා එනවා. ඒකෙන් y අකුර දීලා enter කරන්න. හරි. අපි ls කියලා ගහුවට පස්සේ ls කියලා ගහන්නේ මොනවා හරි file එකක තියෙන දේවල් බලන්න. මෙන්න මෙතන ඔයාලට පේනවා මේ තියෙන්නේ expy කියලා අන්න ඒක. අපි මේක දැන් ෆයිල් එක අයින් කරගන්න කොහමද? දැන් මෙතන delete කරගන්න ඕනේ. ඒකට අපි ගහන්නේ rm පොඩි ඉරි කැලක් ගහලා පොඩි ස්පේස් එකක් තියන අනිවාර්යෙන් ස්පේස් එකක් තියලා ඉරි කැලක් ගහලා rf හරිද? ඊට පස්සේ අර ෆයිල් එකේ නම ගන්න ex.py කියලා ගහලා enter කරපුවට පස්සේ ls කියලා ගහලා බලන්න මෙන්න මෙතන ඒ ෆයිල් එක නැහැ. හරිද? ඒ කියන්නේ ෆයිල් එක delete. හරි. ඔයාලට මම දැන් කියලා දෙන්න කොහොමද අපි මෙන්න මෙතෙන්ද බැනර් එක දාන්නේ කියලා. හරිද? ඔයාලට මෙන්න මෙතන ඔයාලට පේනවා මෙන්න මේ කැලල තමයි මගේ මුලින්ම තියෙන්නේ. මේ වගේ අර welcome to Termux කියලා අන්න ඒ වගේ ටිකක් විතරයි. හරි. මුලින්ම ඔයාලට මම කියන්න ඕන මේක නිකන් මේක ඩිසයින් එකක් දාන එකක් විතරයි. මේක වුවමනාම නැහැ. හරිද? ඔයාලට මේක පොඩ්ඩක් ලස්සනට තියාගන්න පුළුවන්. හරි. මම Python පැකේජ් එක කියන්නේ Python වුවමනා දේවල් ටික පල්ලෙහෙන් මම දාලා තියන්නම්. කියන්නේ දාන කමාන්ඩ්ස් ටික ඒ දේවල් ටික මම පල්ලෙහෙන් දාලා තියන්නම්. හැබැයි සමහර කමාන්ඩ් විතරයි සමහර කමාන්ඩ් මම පල්ලෙහෙන් දාලා තියන්නේ නැහැ. හරි. ඔයා මුලින්ම මෙන්න මෙතන ඇවිල්ලා මම යන්නම් මම සේව් කරලා තියාගත්ත ෆයිල් ටිකට. හරිද? මේක. ඔව්. මෙන්න මෙතන උඩම තියෙන එක මේක ගැන මම කියලා ඉන්නම්. හරිද? අපි කොපි කරගමුකෝ. ඔයාලට තියෙන්නේ කොපි කරලා මෙන්න මෙතන දාන්න. හරිද? ඒක දාන්න. හරි. පැට්‍රික් බහලා හරි. torch හරිද? touch එකේ පොඩි අර infinity mark එක. මේ තියෙන්නේ infinity mark එකක් මෙන්න මෙතන තියෙනවා. ඒකත් එක dash එක ඊට පස්සේ hash login. මේක දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ කියලා මම කියන්නම්. මේක දැම්මට පස්සේ මෙන්න මේ මෙතන තියෙනව නේද? මෙන්න මේ ටික. මෙන්න මේ ටික. ඔය ටික අයින් වෙලා යනවා. හරිද? අපි ඒක දාලා enter කරමු. කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ඒක දාලා enter කරමු. හරි. අපි යන් දෙවෙනි එකට. මම ඔයාලට ඕන එක පෙන්නන්න. සමානට වැඩ කරයි. හරි. පේනවනේ? අපි new CCN එකක් ගත්ත කියලා වැඩක් නැහැ මේ.
එන්නේ නැහැ. ඒ කියන්නේ අපි අර කෑලි බෑලි ටික ඔක්කොම අයින් කරා. හරි. ඊට පස්සේ ඔයාලෙන්ද මෙන්න මේක නැනෝ වලින් අපි හදන්න ඕන requirements කියලා requirement sh ඔයාලට මේක පේනවනේ sh sorry මෙතන තියෙන්නේ sh ඒ කියන්නේ shell file එකක්. හරිද? ඔයාලා shell file එකක් හදන්න ඒකත් හදන්නේ අර විදිහටම තමයි ඈ. මොකද අපි දැන් අයින් කරපෙකට ආදේශ කරන්නත් එපා එක. ඕක දාලා enter කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ nano file එකක් open වෙයි. ඒකට මෙන්න මෙතන තියෙනවා hash අකුරෙන් පටන් ගන්න bin මෙන්න මේ ටික අරගෙන කොපියක් දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන save කරන්න. අන්න මෙන්න මෙතන උඩ අනිවාර්යෙන් මෙන්න මේ මෙතන උඩ කොපි කරද්දී බලන්න hash ලකුණ තියෙනවද කියලා. ඒ කියන්නේ කමෙන්ට් කරලා තියෙන එක කමෙන්ට් කරලා තියෙන ඒක තියෙනවද කියලා බලලා ඕක ඔය විදිහට දාන්න. මෙතනින් වෙන්නේ මොකද්ද කියලා මම කියන්න. හරිද? දැන් ඔයාලා මේක සමහර කට්ටිය මම දන්නවා මේ වීඩියෝ එක බලන්නේ නැහැ බාගෙට බලන්න. එහෙමනම් ඔයාලා පැකේජ් ඉන්ස්ටෝල් කරලා නැති වෙන්න පුළුවන්. හරිද? Python පැකේජ් එකයි අපිට තව මෙතන තියෙනවා පැකේජ් එකක්. ඒ පැකේජ් දෙකම ඕන. මම පෙන්නන්නම් මෙන්න මේ එක පැකේජ් එකක්. මෙන්න මේක තව පැකේජ් එකක්. හරිද? ඒ පැකේජ් දෙක අනිවාර්යෙන් ඕන. අපිට දැන් මේ පැකේජ් නිකන් මැනුවල් ඉන්ස්ටෝල් කර දාගන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම මෙන්න මේ Python පැකේජ් එක නම් අපි මුලින් ඉන්ස්ටෝල් කරගත්තනේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක. මේ තියෙන්නේ. අන්නේ පැකේජ් එක මේ පුන් ස්ටිල් දෙක ඒ පුන් ස්ටිල් කියලා තියෙන. ඒ පැකේජ් එක මට කියව ගන්නත් බෑ. ඒ පැකේජ් එක අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. කියන්නේ අපිට මේ pip ඕනේ නැහැ. pip වලින් තමයි ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. pip කියන්නේ Python වල තියෙන එක. pip install කියලා ගාලා මෙන්න මේ පැකේජ් ඕන එකක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් අපිට ඕක කර ඉන්න ඕනේ නැහැ නේ. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලියාගත්තා නම් ඔයාලට ඕන පැකේජ් එකක් මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ලියලා හදාගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේ වගේ ෆයිල් එකක් වුණත් හදාගන්න පුළුවන්. ඔයාලා තියෙනවනේ ඔයාගේ chat gpt ඉන්නවා දැන්. gemini ඉන්නවා. ඊට පස්සේ grok කියලා AI එකක් ඉන්නවා. ඒ වගේ දේවල් වලින් ඔයාලට පුළුවන් මේ වගේ ෆයිල් උනත් හදාගන්න. හරිද? අපි දැන් මේක ඉන්ස්ටෝල් කරලා මේක හදාගන්න හැටි බලමු. මුලින්ම මේක අපි සේව් කරගන්න. control එක ගහලා මෙන්න මෙතන තියෙනවා x අකුර. මේ තියෙන x අකුර exit කියලා. අන්නේ x අකුර ඔයාලා ටැප් කරන්න. ඒක control එක අනිවාර්යෙන් දීලා x අකුර දීපුවෙන් පස්සේ save modified buffer කියලා එනවා. y අකුර දීලා enter අකුර දෙන්න. එතකොට ඔය විදිහට එක save වෙනවා. හැබැයි ඒක ls ගහවට පෙන්වන්නේ නැහැ. ඒක ls ගහවට මෙන්න මෙතන කොහෙවත් පෙන්වන්නේ නැහැ. හරිද? අපි දෙවෙනි එකට යමු. මෙන්න මේක තමයි දෙවෙනි එක. මේ තියෙන chmod +x හරිද? මෙන්න මේක. ඒක දීලා enter කරන්න. ඒකෙන් වෙන්නේ අපි දැන් අර හදාගත්තේ නිකන් sh ෆයිල් එකක්නේ. ඕක දැන් අපි run කරන්න බෑ. හරිද? අපි ඕක auto run කරගන්න ඕන. ඒ කියන්නේ requirements.sh කියන එක අපි වෙනම කියන්නේ මේක අපි දැන් termux එක open කරන හැම වෙලාවකදී මේක run වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම කවදාවත් මෙතන උඩ මෙන්න මේ වැටලා තියෙන දේවල් ටික අයින් වෙන්නේ නැහැ. අයින් වුණත් ඒ දේවල් ටික මේ එතන වැටෙන්නේ නැහැ. අපි දාන බැනර් එක එතන වැටෙන්නේ නැහැ. ඒක නිසා අපි chmod එක දෙන්නේ. ඒක නිසා අපි ඒක run කරගන්න auto run කරගන්න ඕනම තමයි chmod එක දෙන්නේ. ඊට පස්සේ ආයෙත් ඔයාලා nano කියලා banner py කියලා පැකේජ් banner py කියලා ෆයිල් එකක් හදාගන්න ඕන. හරි. අපි ඒකත් හදාගමුකෝ. ඒකත් හදලා enter ගන්න. ඊට කලින් විශේෂ දෙයක් කියන්න. දැන් අපි banner py කියලා දැන් මේකේ ඔයාට ඕන නමක් දෙන්න පුළුවන්. හරිද? මෙතන banner py එක වෙනුවට මෙන්න මෙතන තියෙනවා මේ banner py එක වෙනුවට ඔයාගේ නමක් වුණත් දෙන්න පුළුවන්. හැබැයි ඔයාලා අනිවාර්යයෙන්ම මම ආයෙත් ගිහිල්ලා පෙන්නන්න එතෙන්ද මෙන්න මෙතන ඔයාලට පේනවා ඉතින් Python banner py කියලා එකක් තියෙනවා. අන්න ඒක මාරු කරන්න ඕන ඔයා අනිවාර්යෙන් දෙන නමට. ඒ කියන්නේ banner එකට දෙන නම. මම exit ගහලා දෙන්න. මෙන්න මෙතන ඔයාලා මෙන්න මේ මෙතන දෙන මෙන්න මේ nano banner py කියන එක වෙනුවට ඔයාලා දෙන ඕන නමක් දාගන්න. හැබැයි requirements.sh එකෙත් ඒක අනිවාර්යෙන් මාරු වෙන්න ඕන. හරි. ඒක අපි දාලා enter කරගමු. එතකොට මෙන්න මේ වගේ his file එකක් එනවා. ඕකට මෙන්න මෙතන තියෙනවා මේක මම කෝඩ් එක පල්ලෙහා දාලා තියන්නම්. මේක කොහොම දිගටම යන්න කොපි කරගන්න. හරිද? පල්ලෙහාට යනකම්ම තියෙනවා. මේකේ තමයි ඔයාලගේ බැනර් එකට දාලා සියලුම දේවල් ටික තියෙන ඕනනම් මම මේක කියන්නම් බැනර් එකේ මෙන්න මෙතෙන්. හරිද? මේ exit වරහන්දයක් එක තියෙන්නේ. අන්න එතෙන් නිකන් දාලා මේක දාලා දාගන්න. හරිද? හරි.
සෝරි මේක මම හදාගත්තේ තියෙන මම ඔයාලට දෙන එක මේකේ තියෙන්නේ. ඒක කෙලින්ම හරි මේකට දාගන්න. සෝරි ඔක දාගන්න. මම පැහැදිලි ගන්නම් මේකේ මොකද්ද තියෙන්නේ කියලා. හරිද? මෙන්න මේ උඩම තියෙනවා අපි පැකේජ් ටික මේකට ඉම්පෝට් කරගන්නවා. මෙතන තියෙන පැකේජ් ටික ඉම්පෝට් කරනවා. මෙතන තියෙන කලර් කෝඩ්ස් එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපිට දැන් අර දේවල් ඔක්කොම කන්වර්ට් කරගන්න ඕනේ. හරිද? ෆන්ක්ෂන්ස් ටික තියෙන්නේ. හරිද? ඒ ටික ෆන්ක්ෂන්ස් එතන තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලගේ මේකේ පෙන්නනවා මේ ඩිවයිස් එකේ විස්තර. අන්න ඒ දේවල් එම් මෙතනින් ඉම්පෝට් කරන්න ඒ ෆන්ක්ෂන් ටික තියෙන්නේ. ඊට පස්සේ මෙතන CPU info ටික මම හිතන්නේ CPU info ගොඩක් අය වැඩ කරයි කියලා. මේක පරණ ෆෝන් වලට වැඩ කරනවා. මේ අලුත් ෆෝන් වලට තමයි මේක වැඩ කරන්නේ. මගෙත් වැඩ ගන්න නැහැ. ඊට පස්සේ මෙතන RAM එකයි disk එක. කියන්නේ ඔයගේ ෆෝන් එකේ තියෙන RAM එකයි storage එකයි පෙන්නනවා. මෙතන පෙන්නනවා up time එක. කියන්නේ ඔයගේ ෆෝන් එක කොච්චර වැඩ කරාද කියලා. මෙන්න මෙතන තියෙනවා platform එක. කියන්නේ OS එක මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන OS එක රිලීස් කරපු දින, ඊට පස්සේ host name, shell එක, uptime, CPU usage, RAM, DC space ඒ දේවල් පිළිවෙලට මෙතනින් වැටෙනවා. හරිද? ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට යනකොට මෙන්න මෙතන තියෙන logo එක. මේ logo එකට ගැන විශේෂ දෙයක් කියන මේ logo එක ඕනනම් ඔයාලට මාරු කරගන්න පුළුවන්. ඒක Python ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් මේක මාරු කරගන්න හැටි දන්නවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ තියෙන විදිහටම ඔයාලට මම logo එකක් හදාගන්න හැටිත් මම කියන්නම්. මෙන්න මේ විදිහටම දාගන්න පුළුවන් මෙතන. හරිද? ඊට පස්සේ මෙතන යටින් ඒ ටික අර print වෙන විදිහට ඒවා ටික හරි ගස්සලා තියෙනවා මෙතන. මෙතන top එකේ bottom එකේ යන line දෙකක් තියෙනවා. ඒ line දෙක තියෙනවා. ඊට පස්සේ මෙතන errors ටික identify කරගන්න තියෙනවා. හරිද? මේ ටික මම exit දීලා save කරගන්නවා. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ එක බලන්න. හරි මේක පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා nano මෙන්න මේක. හරිද? ඒක දීලා enter කරගෙන මෙන්න මෙතෙන්ද දෙන්න ඕන ඔයාලා මෙන්න මේක. හරිද? මම ඔයාලට කිව්වනේ අර auto run වෙන්න එකක් දෙනවයි කියලා. auto run වෙන්න හදනවා කියලා. අන්න ඕක විතරක් දීලා control දීලා x දීලා s දීලා අයින් වෙන. මේකෙන් කරන්නේ අපි දැන් අර නිකම්ම මේකේ තියෙන එක වචනයක් විතරයි ගහන්නේ. එකක් වචනයක් කියන්නේ banner කියලා හරි ඒ වචනේ ගෑවට පස්සේ මේක completely run ඉවර වෙනවා. හරිද? අන්න ඒක මෙතනින් තමයි auto run කරන්නේ. ඒ කියන්නේ අපි termux එක open කරන වාරයක් ගන්න මේක run වෙලා අතින්ද ඔයාලගේ banner එක වැටෙනවා. ඊට පස්සේ මම මේක yes දීලා enter කරලා අයින් වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. කෙලින්ම ඔයාලා termux එක මෙතනින් අයින් කරන්න ඕන. ඒ කියන්නේ termux එක close කරන්න ඕන. මම termux එක close කරගන්නම්. මට දැන් මෙතන උඩින් close කරන්න බෑ screen video එක නිසා. මම screen video එක නිසා මට ඒක close කරන්න බැරුණා. හරි කමන්නේ. අපි මෙතනින් new session එකක් open කරමු. එතකොට ඔන්න විදිහට ටික වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට banner එක ඔයාගේ ලස්සනට මෙතන වැටෙනවා. මේක zoom කරන්න යන්න එපා. zoom කරද්දී මෙන්න මේ වගේ වෙනවා. ඒක ගණන් ගන්න එපා. ඒක හැටි zoom out කරාට ඒ කියන්නේ තියෙන ගානම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් අපි හිතන්නකෝ මේ zoom කරලා ඉවරලා තියෙන screen එකක් ගත්තා කියලා. එතකොට banner එකේ මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ. ඉතින් ඕක ගානක් නැහැ. ඕක පොඩ්ඩක් zoom out කරාට පස්සේ මෙයා වෙලා ගානට banner එක වැටෙනවා. ඉතින් අදට වීඩියෝ කොච්චරයි අදට මේ ටික හදාගන්න. ඊට පස්සේ වීඩියෝ එකේදී මම පෙන්නන්නම්. මෙන්න මෙතන පස්සේ මම වීඩියෝ එකක් ගේනවා. එනේ මේක වෙනස් කරගන්නේ කොහොමද? මේ තියෙන දේවල් වෙනස් කරන්නේ කොහොමද? මෙතෙන් නමක් ඔයාගේ නම දාන්නේ කොහොමද? ඒ දේවල් ටික මම ඔයාලට පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකේදී. හරි එහෙනම් අදට ගිහින් ඔයාලට සුමුසුම දස බැනර් එක දාලා හරි ලස්සන තියාගෙන ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනට හම්බෙමු.